ඔන්න අද වීඩියෝ යන්නේ ලංකාවේ පළවෙනි ඔන්ලයින් platform එක. නැත්නම් iCanMall ඔන්ලයින් platform එක ගැන A to Z කතා කරන්න. ඉතින් මේ වීඩියෝ බලාගෙන යද්දී ඔයාටම තේරෙයි මෙච්චර හොඳ ලංකාවේ මත ඔන්ලයින් platform එකක් තියෙද්දී මිනිස්සු වෙනත් ඔන්ලයින් platform පස්සේ යන්නේ කියලා. ඉතින් මම ඉදිරියට විදිහට ඒකට ප්‍රධාන හේතුව තමයි මෙන්න මේ iCanMall ඔන්ලයින් platform එක ලංකාවේ මිනිස්සු අතර තාමත් ගොඩක් ප්‍රසිද්ධ නොවීම. ඉතින් කොහොමනම් ඊට මාස දෙකකට කලින් මෙන්න මේ iCanMall ඔන්ලයින් platform එක ගැන මම වීඩියෝ කරා. ඉතින් ඒකට 20000ට වැඩි ප්‍රමාණයක ගිහලා තිබ්බා. ඉතින් අද වීඩියෝ මෙන්න මේ iCanMall ඔන්ලයින් platform එක කොහොමද හරියටම order එකක් දාගන්න කියලා සහ මේකෙන් අපිට දෙන වාසි දෙයක් කතා කරනවා. ඒ වගේම අද වීඩියෝ මෙන්න මේ iCanMall ඔන්ලයින් platform එක සහ ලංකාවේ දැනට ප්‍රසිද්ධ වෙනත් ඔන්ලයින් platform එක කම්පෙයාර් කරනවා බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝට ගිහින් මම මේක ගැන කතා කරලා වීඩියෝට යන්න කලින් මතක් කරනවා අපේ YouTube channel එක අලුත් කරන දැම්ම වීඩියෝ එක subscribe කරලා අපිත් එකතු වෙන්න කියලා. ඒ වීඩියෝ දැන වීඩියෝ like එකක් දාන්න කියලා මතක් කරනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි එහෙනම් අපි මුලින්ම කතා කරමු මෙන්න මේ iCanMall ඔන්ලයින් platform එකෙන් අපිට තියෙන වාසි මොනවද කියලා. ඉතින් පළවෙනි වාසිය තමයි අපිට උලාම මෙන්න මේ iCanMall එකේ තියෙන ඕනම item එකක් සම්පූර්ණයෙන්ම free shipping අපේ ගෙදරටම order කරගන්න. ඒ කියන්නේ පොඩි item එකක් order කරා නැත්නම් ලොකු item එකක් order කරා. ඒ කියන්නේ ලංකාවේ කොහේ හිටියත් මෙයාලා සම්පූර්ණයෙන්ම කිසිම delivery ගාස්තුවකින් තොරව ඉන්නේ item වල ගෙදරටම deliver කරනවා. ඉතින් මේක මම කලින් වීඩියෝ කිව්වට පස්සේ සමහර අය කමෙන්ට් දාලා තිබ්බා මේකේ delivery fee එක යාලා ඉන්නේ item එකේ price එකට add කරලා තියෙනවා කියලා. ඉතින් කොහොම වුණත් අද වීඩියෝදී මම ඔප්පු කරනවා එහෙම add කරලා නැහැ කියලා. ඉතින් ඔයාලා තව ඉස්සරහට බලා ගන්න පුළුවන් ඒක මම ඔප්පු කරලා පෙන්නනවා. එතකොට ඔයාලටම තේරෙයි මේකේ shipping fee එක නැත්නම් delivery fee එක යාලා එන්නේ item එකට add කරලා නැහැ කියලා. ඉතින් මම හිතනවා මේ විදිහට free delivery service එකක් තියෙන එක මෙන්න මේ iCanMall වගේ ලංකාවේ මත ඔන්ලයින් platform එකකින් අපිට ලැබෙන ලොකු වාසියක් කියලා. ඉතින් දෙවෙනි වාසිය තමයි මෙන්න මේ iCanMall ඔන්ලයින් platform එකේ තියෙන fast delivery service එක. ඒ කියන්නේ කොළඹ 1.15 range එකේ ඉන්නවා නම් ඔයාලා පුළුවන් මේකේ තියෙන ඕනම item එක පැය දෙකක් ඇතුළත ඔයාලා ගෙදරටම order කරගන්න. ඉතින් ඒක විනාඩි 30ක් වෙන්න පුළුවන් නැත්නම් විනාඩි 15ක් වෙන්න පුළුවන් නැත්නම් පැය දෙකම වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම වුණත් පැය දෙකක් ඇතුළත මෙයාලා අනිවාර්යයෙන්ම මෙයාලා මෙන්න මේ item delivery කරනවා කියලා කියලා තියෙනවා. ඉතින් මේකට අනිවාර්යයෙන්ම කොළඹ 1.15 කියන range එකේ ඉන්න ඕනේ. ඉතින් කොහොම වුණත් ඔයා කොළඹ 1.15 කියන range එකේ නැත්නම් ඒ කියන්නේ ඔයා ලංකාවේ වෙන කොහේ හරි නම් ඉන්නේ. ඔයාලා පුළුවන් සාමාන්‍යයෙන් දවස් දෙකක් තුනක් වගේ ඇතුළත මේකේ තියෙන ඕනම item එකක් ඔයාලා ගෙදරටම order කරගන්න. ඉතින් මම හිතනවා මේ විදිහට fast and free delivery service එකක් තියෙනක මෙන්න මේ iCanMall ඔන්ලයින් platform එකේ තියෙන ලොකු වාසියක් කියලා අපිට. ඉතින් අනිවාර්යයෙන්ම අපිට මේ වගේ ඉක්මනට item එකක් order කරගන්න ගොඩක් තැන්වල අපි අනිවාර්යයෙන්ම shipping fee එකක් ගෙවන්න ඕනේ. කොහොමද iCanMall එකට පුළුවන් වෙලා තිනවා කිසිම delivery fee එකකින් තොරව අදාළ item එක අපේ ගෙදරටම සම්පූර්ණයෙන්ම free deliver කරන්න. ඉතින් තුන්වෙනි වාසිය තමයි අපිට මෙන්න මේ iCanMall එකේ බලා ගන්න පුළුවන් වෙන 99ක් items branded items. ඒ කියන්නේ මොකක් හරි search කරා. උදාහරණයක් වශයෙන් JBL මොකක් හරි speaker එකක් නැත්නම් earbuds දෙයක් මොකක් හරි search කරා නම් ඔයාලට ඒක බලා ගන්න පුළුවන් වෙන හැමදේම වගේ එතන original product තියෙන්නේ. ඒ කියන්නේ අදාළ company warranty එකත් එක්ක ඔයාලට එතනින්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම 99ක් මේකේ තියෙන items branded items. ඉතින් ඔයාලා දන්නවා සමහර ගොඩක් online platform වල සාමාන්‍ය fake items තමයි ගොඩක් බලා ගන්න පුළුවන් වෙන ගාන අඩු කරලා කොහොම වුණත් මෙන්න මේ iCanMall එකේ අපිට මෙන්න මේ original items තමයි ගොඩක්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හතරවෙනි වාසිය තමයි අපිට මෙන්න මේ iCanMall එකේ තියෙන ඕනම item එකක් cash on delivery දාලා order කරගන්න පුළුවන් එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ cash on delivery service එක අරා ගෙදරට ආපුවම මෙන්න මේකේ order කරන item එකට සල්ලි ගන්න. ඉතින් සමහර අය මෙන්න මේක ඔන්ලයින් platform වලින් order එකක් දාන්න බෑ. මොකද සල්ලි ගෙවලා ඉන්න item එක එන්නේ නැති වෙයි කියලා. ඉතින් ওই විදිහටම මොකක් හරි හිතන අයට පුළුවන් මෙන්න මේ විදිහට cash on delivery service එක අරා මෙන්න මේ iCanMall එකෙන් item එකක් order කරලා ගෙදරට ආපුවම සල්ලි දෙන්න. හරි. දැන් අපි යන්නේ iCanMall එකේ item වල prices සහ දරස් එකේ තියෙන items වල prices compare කරලා බලන්න. ඉතින් මම දරස් එකම ගත්තේ දැනට ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරන ඔන්ලයින් platform එක තමයි දරස් කියන්නේ. ඉතින් ඒ හින්දා මම හිතුවා දරස් එකයි මෙන්න මේ iCanMall කියන ඔන්ලයින් platform එකයි compare කරලා බලන්න. ඉතින් මුලින්ම මම මෙතන browser එක open කරගෙන iCanMall website එක යනවා. ඉතින් ඔයාලට පුළුවන් www.icanmall.lk කියලා මෙන්න මේ website එකට එන්න. ඊට පස්සේ මම මෙතන දරස් website එකත් open කරගන්නවා. ඉතින් මේකේ website එක විතරක් නෙමෙයි ඔයාලට phone එකක් තියෙනවා නම් app gallery එක නැත්නම් app store එක ඒ වගේම play store එක වගේ දේවල් වලින් ඔයාලට මෙන්න මේ iCanMall එකේ app එක install කරගන්න පුළුවන්. ඉතින් දරස් application එකත් ඔයාලට ඒ විදිහටම install කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට items compare කරන්න ප්‍රධානම හේතුව තමයි මම කලින් වීඩියෝ එකේදී මේ වගේ items කීපයක් compare කරා. ඒකදී කට්ටිය කියලා තිබ්බා මම iCanMall එකේ ගොඩක් ගණන් අඩු items කීපයක් සහ දරස් එකේ ගණන් වැඩි items කීපයක් compare කරා කියලා. ඉතින් ඔකට විසඳුමක් අද වීඩියෝ තරම් වෙලා තියෙනවා. අද ඉතින් මම items වර්ගයක් search කරන උදාහරණයක් වශයෙන් headset කියලා search කරා. headset ගොඩක් එනවා. ඉතින් ඒකේ පළවෙනිට වෙලා තියෙන search result එක මම එන්නේ model එකත් එක්කම දරස් එකේ search කරලා බලනවා. ඉතින් එතකොට ඔයාලට පළවෙනිට එන search result එක ගන්න හින්දා මම හිතනවා ඔයාලට මම තෝරලා නෙමෙයි ගන්න. ඉතින් ඔයාලට එතකොට තේරෙනවා දරස් එකේද items වල prices අඩු නැත්නම් iCanMall එකේද prices වල අඩු කියලා. හරි. ඉතින් මුලින්ම මම විතර search bar එකේ JBL headset කියලා search කරගන්නවා. ඉතින් JBL headset කියලා search කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ search result ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන පළවෙනිට තියලා මෙන්න මේ වගේ JBL tune 215 BT කියලා එකක් තියෙනවා. අන්න ඒක මම මේ විදිහට ගන්නවා. ඉතින් මම කලින් කිව්ව විදිහට පළවෙනිට එන search result එකේ පළවෙනි item එක තමයි ගන්නෙ. හරි. ඉතින් මේ විදිහට මම මේක ගන්නවා. ඊට පස්සේ මම මේක දරස් එකේ මේකේ name එක paste කරගන්නවා.
ඉතින් ඒතර බලන්න පුළුවන් ඔයාලට මෙන්න මේ වගේ ඩලස් එකේ ඒ අයිටම් එක අවිලා තියෙනවා. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති මෙන්න මේ අයිකන් මෝල් එකේ අයිටම් එකේ ප්‍රයිස් එක රුපියල් 8499යි. ඩලස් එකේ අයිටම් එකේ ප්‍රයිස් එක 12999. ඉතින් ඒක අයිටම් එකේ ගන්න විතර නෙමෙයි 10400 වෙනකටත් තියෙනවා. ආයේ 12700ක් තියෙනවා. 17500ක් තියෙනවා. ඒ ඔක්කොම මෙන්න මේ 215 BT කියන මොඩල් එකම තමයි. ඉතින් මේකත් 215 BT කියන මොඩල් එක. ඉතින් හැබැයි මේකේ ප්‍රයිස් එක රුපියල් 8499. හැබැයි ඩලස් එකේ තියෙන හැම අයිටම් එක ප්‍රයිස් එක රුපියල් 10000ට වැඩි. හරි. දැන් අපි මේ අයිටම් එක විතර නෙමෙයි තව අයිටම් එකක් ගමු. ඉතින් මම අයිකන් මෝල් එකේ සර්ච් කරගන්නවා earbuds කියලා. ඉතින් earbuds කියලා සර්ච් කරලා පස්සේ මේ විදිහට පාලින්න ඇවිල්ලා තියෙනවා මෙන්න මේ වගේ එකක්. ඉතින් Mibro 4 True Wireless earbuds කියලා. ඉතින් මම මේ විදිහට මේකත් කොපි කරගන්නවා මේ විදිහට. ඉතින් ඊට පස්සේ මේකත් මෙන්න මේකේ paste කරගන්නවා. හරි. ඉතින් දැන් මේ දරස් එකේ මේ එක අයිටම් එකක් තියෙන. ඉතින් ඒක අවිල්ලා තියෙනවා මේ විදිහට. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඒකේ ප්‍රයිස් එක රුපියල් 10900යි. ඉතින් අයිකන් මෝල් එකේ ප්‍රයිස් එක රුපියල් 6299යි. ඉතින් ඔයාලට දැන් මේකෙනුත් තේරෙනවා ඇති අයිකන් මෝල් එකේ අයිටම්ස් වල ප්‍රයිසස් අඩුයි කියලා. හරි. ඉතින් තව අයිටම් එකක් බලමු. මම මේ විදිහට gimbal කියලා සර්ච් කරගන්නවා. ඉතින් gimbal කියලා සර්ච් කරලා පස්සේ මෙන්න මේ වගේ සර්ච් වලට ගොඩක් එනවා. ඒකෙන් මම පළවෙනි අයිටම් එක විදිහට සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඒක බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ වගේ එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක නේ මේකත් මම විදිහට ඩාස් එකේ paste කරගන්නවා. ඉතින් ඊටු වල බලන්න මේ වගේ gimbal ගොඩක් ඇවිල්ලා තිනවා. ඉතින් මේ වගේ prices ගත්තොත් icon mall එකේ නම් මේකේ price එක රුපියල් 5999යි. හැබැයි දරස් එකේ price එක රුපියල් 7786ක් වෙනවා. ඉතින් ඒ විතර නෙමෙයි මේක 8000 ගානට 6750ට තව බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ අඩුම price එක 6750යි. හැබැයි icon mall එකේ රුපියල් 5999. ඉතින් ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ icon mall එකේ item එක තියෙන්නේ සම්පූර්ණයෙන් free shipping උත් එක්ක. ඉතින් මේකේ තම shipping fee එකකුත් අඩනවා රුපියල් 300 විතර. ඉතින් කලින් මම කට්ටිය මට කියලා තිබ්බ කලින් වීඩියෝ එකේදී මේකේ shipping fee එක මෙන්න අයිටම් එකකට ඇඩ් කරලා තියෙනවා කියලා. ඉතින් එහෙම අයිටම් එකකටම ෆ්‍රී ෆී එක ඇඩ් කරලා තියෙනවා නම් කොහොමද දරස් එකේ අයිටම් එකේ ප්‍රයිස් එකකට වඩා තවත් අඩුවට කොහොමද දෙන්නේ කියලා මට හිතා ගන්න බෑ. ඒක කට්ටිය එහෙම කමෙන්ට් කරේ කියලා. ඉතින් මම හිතනවා දැන් ඔයාලට තේරෙන්නේ නැති කියලා මෙන්න මේ අයිටම් වල shipping fee එක මේක අයිටම් එකට ඇඩ් කරලා තියෙනවාද කියලා. හරි. ඉතින් තාම අපි මේක සර්ච් කරගමු. JBL party box කියලා අපි සර්ච් කරගමු. ඉතින් එම සර්ච් කාර්ඩ් බස් වල බලන්න පුළුවන් මේ විදිහට ඇවිල්ලා තිනවා. ඉතින් ඒකේ පළවෙනි එක මම මේ විදිහට ගන්නවා. ඒක රුපියල් 240000ක් වෙනවා. ඉතින් මම දරස් එකේ මේ විදිහටම JBL party box කියලා සර්ච් කරගන්නවා. හරි. ඉතින් ඒතර බලන්න පුළුවන් මේ විදිහට ඇවිල්ලා තියෙනවා රුපියල් 217990යි. ඒ වගේම එන්නේ 310 කියන මොඩල් එක. මේක නෙමෙයි මේක 310 ඒක රුපියල් 132500යි. ඉතින් මේක රුපියල් 216000යි. ඉතින් icon mall එකේ රුපියල් 240000ක් වෙනවා. හරි. දැන් ඔයාලට තේරෙන්නේ නැති icon mall එකේ ගණන් වැඩි items තියෙනවා කියලා. ඉතින් මම කලින් වීඩියෝ එකේ කිව්වා icon mall එකේ තියෙන 90%ක්ම items දරස් එකේ items වලට වඩා ගොඩක් අඩුයි කියලා. හැබැයි ඊටු 10 items තියෙනවා මෙන්න මේ වගේ. ඒ කියන්නේ දරස් එකේ ගාණ අඩුයි. හැබැයි icon mall එකේ ගාණ වැඩි. ඒක ඔයාලට බලන්න පුළුවන් රුපියල් 240000යි. දරස් එකේ රුපියල් අඩුම ගන්න පුළුවන් 132500ට. ඉතින් ওই වගේ දේවලුත් තියෙනවා. ඉතින් හැබැයි ඉතින් මම ආයෙත් කියනවා හැබැයි ඔයාලට 90%ක්ම items ඔයාලට icon mall එකේ දරස් එකට වඩා අඩුවට ගන්න පුළුවන්. හරි. ඉතින් මම විතර තව wireless microphone කියලා සර්ච් කරගන්නවා. ඉතින් මේ සර්ච් කාර්ඩ් බස් ඔයාලට අවිලා තියෙනවා පළවෙනි සර්ච් රිසල්ට් එක මේ විදිහට. ඉතින් ඒකේ මොඩල් එකත් මම මේ විදිහට copy කරගන්නවා. ඉතින් ඒකත් මේ විදිහට ඩාස් එකේ paste කරගන්නවා. ඉතින් ඒතර බලන්න පුළුවන් සර්ච් රිසල්ට් එකේ මොකක්වත් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ item එක ඩාස් එකේ නැහැ. හරි. ඒ හින්දා අපි දෙවෙනි item එකට යමු. ඉතින් දෙවෙනියට තියෙන්නේ මෙන්න මේ JBL dual wireless microphone කියන එක. ඉතින් මම ඒක මේ විදිහට ඒකේ name එක කොපි කරගෙන මේ විදිහට ඩාස් එකේ paste කරගන්නවා. හරි. ඉතින් එතකොට බලන්න පුළුවන් එක item එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ item එකේ price එක රුපියල් 36535යි. හැබැයි icon mall එකේ price එක රුපියල් 29900යි. ඉතින් එතකොට ඔයාලට තේරෙනවාද ඒ item එකෙත් price එක දරස් එකේ තියෙන price එකට වඩා ගොඩක් අඩුයි කියලා. හරි. දැන් මම ඔයාලට කියා දෙන්න යන්නේ මෙන්න මේ දරස් එකේ icon mall එකේ තියෙන ලොකු වෙනසක්. ඉතින් ඒකට මම එක උදාහරණයක් ගන්නවා. ඒ තමයි JBL Tune 510 BT කියන headset එක. ඉතින් මම මෙතන icon mall එකේ search කරගන්නවා. ඉතින් සර්ච් කාර්ඩ් බස් වල බලන්න පුළුවන් මේ විදිහට එක ඇවිල්ලා දිනවා. ඒක රුපියල් 13500යි. ඉතින් ඒක මම දරස් එකේ සර්ච් කරලා බලනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් දරස් එකේ සර්ච් කාර්ඩ් බස් එක ඒක රුපියල් 1850යි. ඉතින් icon mall එකේ රුපියල් 13500යි. ඉතින් ඔයා හිතනවා ඇති කොච්චර ලොකු වෙනසක්ද කියලා මේක අරගෙන බිස්නස් එකක් කරන්න පුළුවන් කියලා හිතන නැති. ඉතින් ඇත්තටම කිව්වොත් ඒකේ වෙනස තමයි මේ icon mall එකේ තියෙන මම කලින් කිව්ව විදිහටම මේ තියෙන ඔරිජිනල් item එක. දරස් එකේ තියෙන ඔරිජිනල් item එක නෙමෙයි. ඉතින් ඒක වගේ කිවින් කියන්න පුළුවන්. මොකද icon mall එකේ මෙන්න මේ item එකත් එක්ක මාස 6ක වොරන්ටි එකක් හම්බ වෙනවා. මෙන්න මේකත් දරස් එකේ එකත් එක්ක කිසි වොරන්ටි එකක් හම්බෙන්නේ නැහැ.
ඉතින් ඕකෙන් කියන්න පුළුවන් ඔයාට මෙන්න මේ icon mode එකේ තියෙන item වලින් 99%ක මම කිව්වා original items තියෙන කියලා. ඉතින් ඒකට එක උදාහරණයක් තමයි මේක. මේකේ ගාණ වැඩි හැබැයි මේකේ ගාණ අඩුයි. ඉතින් ඒකට හේතුව තමයි icon mode එකේ තියෙන original item එක. හැබැයි Dallas එකේ තියෙන original item එක නෙමෙයි. මේකේ තියෙන fake product එක. හරි. ඉතින් ඔය විදිහට මම items කීපයක්ම දැන් ඔයාලට මම compare කරලා පෙන්නන්නේ. මම හිතනවා ඔයාලට දැන් තේරෙන්නද කියලා. Dallas එකේ items වලද price එක වැඩි නැත්නම් icon mode එකේ items වලද prices වැඩි කියලා. ඉතින් මම හිතනවා අද වීඩියෝ වලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ ගැන ඔයාට හිතෙනදී අනිවාර්යෙන් පල්ලා comment section එකේ comment එකක් විතර දාන්න. ඒවා වීඩියෝ ගන්න like කරලා subscribe කරන්න යාළුවෝ බලන්න share කරන්න කියලා මතක් කරනවා. ඒ නැත්නම් අතන වීඩියෝ එකක් සුබ දවසක්.